සාමාන්‍යයෙන් අපි වෛද්‍ය විද්‍යාත්මක රෝග විනිශ්චයක් ගැන කතා කරද්දී අර අපි බලාපොරොත්තු වෙනවනේ යම්කිසි නිශ්චිතභාවයක්. ඔව් හරියට අර ඉංජිනේරු විද්‍යාව වගේ. අන්න ඒකයි. ඒ කියන්නේ අතක් කැඩුනාම එක්ස්රේ එකක් අරගෙන මෙන්න මෙතන අය අස්තිය බිඳිලා තියෙන කියලා කෙලින්ම ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන්නේ. ඇත්තට මේම භෞතික තුවාලයක් පැහැදිලිව දකින්න පුළුවන් වුණාම අපි හිතට ලොකු සහනයක් දැනෙනවා. මොකද ප්‍රශ්නේ පැහැදිලි නම් එතුම් විසඳුමත් පැහැදිලිනේ. හැබැයි අපි මිනිස් මනසේ වර්ධනය හරි මානසික කම්පන එහෙවත් නැත්නම් නොපෙනෙන මානසික ආතතින් ගැන හොයන්න ගත්තාම අර අපි කතා කරපු එක්ස්රේ මැෂින් එක කිසිම වැඩකට නැතුව යනවා. හරියටම හරි. ඉතින් අන්නේ නොපැහැදිලි ඒ වගේම අතිශයින්ම සංකීර්ණ රෝග විනිශ්චය කිරීමේ භූමියකට තමයි අතීත ශ්‍රී ලාංකිකයින් අර තොවිල් එහෙමත් නැත්නම් ශාන්ති කර්ම කියන සංකල්පය හරහා පිවිසුනේ. අනිවාර්යෙන්ම අද අපේ මේ ගැඹුරු ගවේෂණයට සවන් දෙන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපේ අරමුණ වෙන්නේ මේ අද සමාජයේ නිගම මිත්‍යා විශ්වාස විදියට බැහැර කරන පහතරට ශාන්ති කර්ම සහ යක්බර වාදනයේ පිටුපස හැංගිලා තියෙන විස්මිත මනෝවිද්‍යාත්මක වගේම වාග්ය විද්‍යාත්මක රහස් මොනවද කියලා හොයාගන්න එකයි. මේ වෙනුවෙන් අද අපිට මූලාශ්‍ර දෙකක් ලැබිලා තිනවා. එකක් තමයි පහතරට ශාන්ති කර්ම ඇතුළේ තියෙන මනෝචිකිත්සක ලක්ෂණ ගැන ලියවුණු සමාජ මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක්. ඔව් අනික තමයි ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසය ධ්වනිමය විදියට නිරූපණය කරන දකුණේ බෙර වාදනය ගැන එහෙමත් නැත්නම් ඩ්‍රම් ස්පීච් කියන සංකල්පය ගැන කෙරෙනු මානව සංගීතවේදී පරීක්ෂණයක්. ඇත්තටම මේ මූලාශ්‍ර අධ්‍යයනය කරද්දී අපිට පේනවා මේ සාම්ප්‍රදායික තොවිල් කියන්නේ නිකම්ම යකුන් එළවන গুপ্ত නාටකයක් නෙවෙයි කියලා. ඒ කියන්නේ ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඔව් ඒක පැරණි ආසියාතික මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක්. වඩාත් පුදුම සහගත කරුණු තමයි එතනදී වාදනය කරන බෙරය සංගීත භාණ්ඩයකට වඩා වචන සහ වාක්‍ය කතා කරන භාෂාවක් විදිහටයි ක්‍රියා කරන්නේ. හරි. අපි මේක ටික ටික ලියා ගමු. අපි හැමෝම තොවිල් ගැන අහලා තියෙනවනේ. ඒත් මේක ඇතුලේ තියෙන ගැඹුරු විද්‍යාව මොකක්ද? විශේෂඥතුමියට පුළුවන් ද මේක පැහැදිලි කරන්න? මෙහෙමයි. ආසියාතික රටවල විශේෂයෙන්ම පැරණි ශ්‍රී ලංකාවේ මිනිස්සු ලෙඩ රෝගවලට හේතුව විදිහට දැක්කේ ශරීරයේ වාතය, පිත්ත, සෙම කියන තුන්දොස්වල වෙනස් වීම විතරක් නෙවෙයි. ඒ කියන්නේ තවත් දේවල් බලපෑවා. ඔව්. ඒගොල්ලෝ විශ්වාස කරා අදෘශ්‍යමාන බලවේගවල බලපෑමත් ලෙඩ රෝගවලට හේතු වෙනවා කියලා. අන්න ඒ අනුව තමයි පහතරට ශාන්ති කර්ම ප්‍රධාන කොටස් තුනකට බෙදුනේ. අර යක්කතොවිල්, දේවතොවිල් කියනවද? හරියටම හරි. යක්ෂයින් උදෙසා කරන යක්තොවිල්, ඒ වගේම දෙවියන්ගේ පීඨපතා කරන දේවතොවිල් සහ ග්‍රහාපල දුරු කරගන්න කරන බලිතොවිල්. තේරුණා. මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තිබුණේ රෝගියාගේ මානසික සහ ශාරීරික සුවය ඇති කිරීම කියන පරමාර්ථය පෙරදරි කරගෙනයි. ඒ පර්යේෂණ පත්‍රිකාව මේක හරිම අපූර්වට විග්‍රහ කරනවා නේද? ඒ කියන්නේ නවීන මනෝචිකිත්සාව බටහිර ලෝකයේ ආරම්භ වෙන්නත් සියවස් ගණනාවකට කලින් අපේ රටේ ගෙමියෙන් මානසික ආතතිය සමනය කරන්න මේ චාරිත්‍ර පාවිච්චි කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි උදාහරණයක් අරගෙන බලමු. අර රටයාකුම එහෙමත් නැත්නම් රිද්දියාගේ කියන ශාන්ති කර්මය සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ කාන්තාවන්ගේ දරුපල ලබා ගැනීම සහ ගැබිනි මවුරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්නේ. අතීතයේ දරු ප්‍රසූතියක් කියන්නේ කාන්තාවකට මරණය පෙනෙන තරමේ ලොකු බයක් දැනෙන අවස්ථාවක්. ඒකනේ. ඉතින් වෛද්‍ය විද්‍යාව දියුණු නැති කාලෙක ඒ බය සහ මානසික ආතතිය ඒගොල්ලෝ ප්‍රක්ෂේපණය කළ රිද්දි බිසෝ වගේ යක්ෂණියක් කෙරෙහි. ඒක තමයි මෙතන තියෙන මනෝවිද්‍යාත්මක උපක්‍රමය. ඒ කාන්තාවගේ හිතේ තියෙන බිය සහ ආතතිය ඇතුලේ තද කරගෙන ඉන්න දෙනවා වෙනුවට ඒ බිය සමාජයේ ඉදිරියේ භෞතිකව නිර්මාණය කරනවා. හරියටම හරි. නාට්‍යානුසාරයෙන් කරන මේ ශාන්ති කර්මයේදී ඒ මවට පේන්නම අර ඇගේ හිතේ තියෙන බිය නියෝජනය කරන යක්ෂයාව පාලනය කරනවා, මෙල්ල කරනවා. ඊළඟට අර රෝග 18ක් සුව කරන සන්නියකුමා නැත්තම් 18 සන්නිය ගත්තොත් ඒකෙදිත් වෙන්නේ මේ දෙයමයි නේද? ඔව් ඒකෙදිත් වෙන්නේ සමාන දෙයක් තමයි. මූලාශ්‍රයේ සඳහන් වෙන විදිහට භීත සන්නිය හෝ වාත සන්නිය වගේ තත්ත්වයන් නියෝජනය කරන්න නර්තන ශිල්පිය ඇඟට හිරිගඩු පිපෙන විදිහේ බියකරු විකාරරූපී වෙස්මුහුණක් පැලඳගෙන අර කළුමඩුවට එනවනේ. ඔව් ඒ මේවිට ඊට පස්සේ යා කරන්නේ විහිළු කරන එක. කට්ටඩියා එක කටගඩිච්ච කතා කියන එක. එන වටේ ඉන්න මුළු ගමම මේ යකාට hina වෙනවා. ඒ කියන්නේ hinaව හරහා බය නැති කරනවා. අනිවාර්යයෙන්ම hinaව කියන්නේ බියේ නැති කරන ප්‍රබලම ආයුධයක් නේ.
රෝගියාට තමව පීඩාවට පත් කරපු ඒ නොපෙනෙන බලවේගය දැන් තමන්ගේ ඇස් ඉස්සරහා විහිළුවක් වෙලා ඉන්නව දකින්නකොට ඒ රෝගියාගේ හිතේ තියෙන බිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මෙතෙන්දි මට හිතෙන දේ තමයි මේක හරියටම නූතන මනෝවිද්‍යාඥයින් කරන අර එක්ස්පෝෂර් තෙරපි හරි සයිකෝ ඩ්‍රාමා හරි වගේ වැඩක් නේද? ඔව් ඒ හා සමානම ක්‍රියාවලියක් තමයි මෙතනත් තියෙන්නේ. ඒ කියන්නේ රෝගියාගේ හිතේ තියෙන බිය සමාජයේ ඉස්සරහා නාට්‍යයක් විදියට එළියට දාලා ඒක සුවපත් කරනවා. අනික මේක රෝගියා තනි කාමරයක ඉඳන් ගන්න ප්‍රතිකාරයක් නෙවෙයිනේ. රෝගියාට දැනෙනවා මුළු ගමම Taman එක්ක නිදි මරාගෙන ඉන්නවා කියලා. ඒක ඇත්ත. ඒ සමාජීය සහයෝගයම ලොකු ඖෂධයක්. ඒක කණ්ඩායම් මානසික ප්‍රතිකාරයක් නැත්තම් ගෲප් තෙරපියක් විදියට හඳුන්වන්න පුළුවන්. හැබැයි අපිට මෙතනදී තේරුම් ගන්න ඕනේ ලොකුම ගැටලුවක් තියෙනවා මේ ශාන්ති කර්මය කියන්නේ අර ප්‍රතිකාරය නම් ඒ ප්‍රතිකාරය රෝගියාගේ මනසට ඇතුළු කරන ප්‍රධානතම මාධ්‍ය වෙන්නේ නර්තනය පමණක් නෙවෙයි. එනම් එතන තියෙන බෙර වාදනයයි. අර මානව සංගීතවේදී අධ්‍යයනය අපිට පෙන්වා දෙන විස්මිත කාරණාව මතුවෙන්නේ අන්න එතනදී. ඒ කියන්නේ ජිම් සයික්ස්ගේ පරිශ්‍රණය. ඔව්. ඒ පරීක්ෂණයට අනුව මේ යක් බෙර වාදනය කියන්නේ අපි හිතන විදිහේ සංගීතයක් නෙවෙයි. ඒක අහද්දි නම් ඕනෑම කෙනෙක්ට පුදුම හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ බෙරයක් අහනවා කියන්නේ නාදයක් එනවා කියන්නේ ඒක සංගීතයක් නෙවෙයිද? බැලූ බැල්මට එහෙම හිතනත ඒක සංගීතයක් නෙමෙයි. ජිම් සයික්ස් පෙන්වා දෙනවා ඉන්දියානු උතුරු සහ දකුණු සංගීත සම්ප්‍රදායන් වල තියෙන තාල එහෙම නැත්නම් බීට් සයිකල්ස් කියන ක්‍රමය මේ පහතරට යක්බෙර වාදනයට අදාළම වෙන්නේ නැහැ කියලා. ඒක කොහොමද එහෙම වෙන්නේ? ඒකට ඊටම ගැඹුරු ආගමික පසුබිමක් තියෙනවා. බුදුදහමේ 7 වෙනි සිල්පදයෙන්, ඒ කියන්නේ නච්ච ගීත වාදිත විසුක දස්සන කියන සිල්පදයෙන් සිල් සමාදන් වන අයට සංගීතේ රසවිඳීම වළක්වා තියෙනවනේ. ඔව් සංගීතය කියන්නේ ඉන්ද්‍රියන් පිනවන දෙයක් විදියටයි සලකුණේ. අන්න ඒ නිසා බෞද්ධ චාරිත්‍රවලදී බෙරිය නිර්මාණය කරලා තියෙන්නේ සංගීතයක් විදිහට නෙවෙයි පූජනීය කතිකාවක් එහෙම නැත්නම් සේක්‍රඩ් ස්පීච් එකක් විදිහටයි. ඒ කියන්නේ හරියට පිරිත් සජ්ජායනා කරනවා වගේ වැඩක්. බෙරෙන් කරන්නේ භාෂාවක් කතා කරන එකයි. හරියටම හරි. එතකොට මේ යක් බෙරේ භාෂාවට Tamanගෙම කියලා අකුරු මාලාවක් තියනවාද? අනිවාර්යෙන්ම මේකට මූලික අක්ෂර 4ක් තියෙනවා. අර තත් දිත් තොන් නං කියන අක්ෂරද? ඔව් ඒ 4 තමයි. මේවා නිකම්ම ශබ්ද නෙවෙයි මේ අක්ෂර එකතු වෙලා වචන හැදෙනවා. වචන එකතු වෙලා වාක්‍ය එහෙමත් නැත්නම් බෙර පද හැදෙනවා. ඒ කියන්නේ තත් කියලා ගහනකොට ඒක කෙටි ශබ්දයක්, තොන් කියනකොට ඒක ගැඹුරු ශබ්දයක් වගේ දේවල්. ඔව් හරියට මෝස්කේත ක්‍රමයක් වගේ. හැබැයි ඊට වඩා ගොඩක් ධ්වනිමය විදිහට සංකීර්ණයි. පොඩක් ඉන්න. එතකොට යක් බෙරයක් වාදනය වෙද්දී අපිට નિરાයාසයෙන්ම කකුලෙන් තාලයක් අල්ලන්න පුළුවන් වගේ දැනෙන්නේ ඇයි? මම අහන්නේ මගේ තාලය අල්ලන්නේ වැරදිටද? මෙහෙමයි අපිට එහෙම දැනෙන්නේ අපි නිතරම බටහිර සංගීතය හෝ ඉන්දියානු තාල පද්ධතීන්ට පුරුදු වෙලා ඉන්න නිසා. අපේ මොළය નિરાයාසයෙන්ම ඒ ඇහෙන ශබ්ද රාමුවකට කොටු කරගන්නවා නේද? අන්න ඒකයි වෙන්නේ. හැබැයි පරීක්ෂකයා පෙන්වා දෙන විදිහට ඒක හුදෙක් මායාවක්, ඉලූෂන් එකක්. බෙර වාදකයා සැබවින්ම කරන්නේ මෙට්‍රොනෝම් එකකට තියලා බීට් එකකට කඩන්න එක නෙවෙයි. එතකොට එයා මොකද්ද කරන්නේ? ඔහු කරන්නේ අර අකුරු වල තියෙන දිගු සහ කෙටි ස්වභාවය. ඒ කියන්නේ සංස්කෘත හෝ සිංහල කාව්‍ය ශාස්ත්‍රයේ එන ගුරු සහ ලඝු අක්ෂරවල ස්වභාවය අනුව වචන උච්චාරණය කිරීමයි. තේරුණා. හිතන්නකෝ කවුරු හරි වේගයෙන් කවියක් කියනවා කියලා. ඒ කවියට ස්වභාවික රිද්මයක් තියෙනවා. හැබැයි ඒක බටහිර සින්දුවක් වගේ 1 2 3 4 කියලා කොටස් වලට කඩන්න බෑනේ. යක්ස් බෙරේත් වෙන්නේ අන්න ඒ දෙයමයි. හරියටම හරි. ඒගොල්ලෝ බෙරෙන් කවිය කතා කරනවා. ඒක නම් ඇත්තටම විස්මිත කාරණාවක්. ඒ කියන්නේ මේක තාලයක් නැති කතා කරන බෙරයක්. එතකොට අර අපි මුලින් කතා කරපු මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයට මේ භාෂාව සම්බන්ධ වෙන්නේ කොහොමද? අන්න එතන තමයි මේකේ සමාජ මනෝවිද්‍යාත්මක ගැඹුර උපරිමයටම යන්නේ. ඒ කියන්නේ අමතන කෙනා දෙවියෙක්ද යක්ෂයෙක්ද කියන එක අන්ව මේ භාෂාව වෙනස් වෙනවද? අනිවාර්යෙන්ම බුදුන් වහන්සේට හෝ දෙවියන්ට පූජා කරන වාදනයන් උදාහරණයක් විදිහට මඟුල් බෙරය ගත්තොත් ඒක අතිශය සංකීර්ණයි. ඒක කොහේත්ම සරල තාලයකට කුටු කරන්න බෑනේ. ඒ කියන්නේ ඒක පද්‍යමය භාෂාවක්. ඔව්. හැබැයි ශීන් උදෙසා වාදනය වෙන පද ඊට වඩා හාත්පසින්ම වෙනස්. මම දැක්කා මූලාශ්‍රයේ ඒක හරි ලස්සනට පැහැදිලි කරනවා. මධ්‍යම රාත්‍රිය පැමිණෙන කළු යකා, රීරි යකා, සූනියම් යක්ෂණී වගේ අයට වාදනය කරන රිද්මයන් ඉතා සරලයි වගේම පුනරාවර්තනය වෙනවලුනේ.
ඒක ඇත්ත. ඒකට හොඳම උදාහරණය තමයි අර සූනියම් යක්ෂණී ගැබිනියක් විදියට එන අවස්ථාවේදී බෙර වාදනය ඇහෙන්නේ හරියට ඇගේ බඩේ බරට අමාරුවෙන් ඇවිදින විදිහ අනුකරණය කරන ලත වෙන රිද්මයක් විදිහට. අයි එහෙම හරන්නේ. ඇයි දෙවියන්ට එච්චර සංකීර්ණ වාදනයක් දීලා යක්ෂීන්ට මෙච්චර සරල වාදනයක් දෙන්නේ? ඒකට හේතුව බුදුදහමේ කොස්මික් දුරාවලිය. යක්ෂයන් කියන්නේ බුදුදහමට අනුව පහත් තත්වයක ඉන්න පිරිසක් විදිහටයි සැලකෙන්නේ නේ. තේරුණා. ඒ නිසා බෙරවාදකයින් යක්ෂයින්ට කිසිසේත්ම අර දෙවියන්ට දෙන ගෞරවනීය සංකීර්ණ වාදනය ලබා දෙන්නේ නැහැ. මහා සෝනායන වෙලාවට තියෙන අවතාර බැලීම වගේ අවස්ථාවලදී වාදනය වෙන්නේ හරිම ഘോഷාකාරී සරල රිද්මයන්. ඒ කියන්නේ මේ සරල රිද්මයන් බෙරවාදකයින් සලකන්නේ අඩුම කලාත්මක වටිනාකමක් තියෙන දේවල් විදිහට. ඔව්. හැබැයි පුදුමේ කියන්නේ පිටරටින් එන අයට සහ නූතන ප්‍රේක්ෂකීන්ට ගොඩක්ම ආකර්ශනීය වෙන්නේ අර ට්‍රාන්ස් එකට යන සරල බීට් එකක් තියෙන යකුන්ගේ වාදනයයි. ඒකනම් මාරයි. ඒ කියන්නේ මේක හරියට ගෞරවනීය අමුත්තෙක් ගෙදරට ආවම අපි ඊටම ගෞරවයෙන් සාහිත්‍යමය භාෂාවෙන් කතා කරනවා වගේ වැඩක්. හැබැයි කරදරකාරයෙක් හරි විහිළුකාරයෙක් හරි ආවම අපි තේරුමක් නැති සරල වචන වලින් හෙලා දකලා කතා කරනවානේ. හරියටම හරි. මෙතනදී ඇත්තටම වෙන්නේ යක්ෂයින්ව රවට්ටලා ඒගොල්ලන්ට ගෞරව කරනවා වගේ පෙන්නලා ඇත්තටම විහිළුවට ලක් කරන එක. ඒ කියන්නේ යක්ෂයින්ව රවට්ටලා විහිළුවට ලක් කරන එක තමයි මෙතන වෙන්නේ. රෝගියාගේ හිතේ තියෙන බය නැති කරන්න රෝගියා ඉස්සරහම යකා කියන එක විහිළුවක් බවට පත් කරනවානේ. අනිවාර්යෙන්ම ඒ උපහාසය සහ පාලනය කිරීම තමයි ප්‍රතිකාරය වෙන්නේ. හරි. අපි මුලින් කතා කළේ මේක රෝගියෙක්ව සුවපත් කරන ප්‍රතිකාරයක් කියලානේ. හැබැයි මේ නර්තනයෙන් සහ ශාන්ති කර්මයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා මේ පූජනීය බෙර භාෂාව පමණක් ඉතිරි නම මොකද වෙන්නේ? අන්න එතන තමයි මේකේ ඊළඟ විශාලතම මානය දැක ගන්න පුළුවන් වෙන්නේ. මූලාශ්‍රයේ සඳහන් වෙනවනේ බෙරපෝය හේවිසි කියලා අතිශය දුර්ලභ චාරිත්‍රයක් ගැන. ඕ. ඒක පැය 15ක් විතර පුරාවට දිවෙන බෙර වාදකයින්ගේ බුද්ධිමය සහ කලාත්මක තරඟයක්. එමත් නැත්නම් ඩ්‍රම් බැටල් එකක්. රෝගියෙක් නැතුව පාන්දර 3ට හිස් පිට්ටනියක බෙර ගහන එකෙන් මොකද්ද වෙන්නේ? එතන තමයි මේකේ කොස්මික් මානෙ විවෘත වෙන්නේ. මේක හුදෙක් රෝගීන් සුව කිරීමට පමණක් සීමා වුණු දෙයක් නෙවෙයි. මේ චාරිත්‍රයට අංග 216කින් යුත් ඓතිහාසික කවියක් පදනම් වෙනවා. අම්මෝ 216ක්. ඕ. පෞරාණික විශ්වාසය වෙන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබන අවස්ථාවේදී දෙවිවරුන් විසින් ප්‍රථම වතාවට මේ වාදනයන් කළා කියන එකයි. අහා, ඒ කියන්නේ මේ බෙර වාදකයේ නිකිනෙකාට අභියෝග කරන්නේ නිකම්ම ශබ්දෙන් නෙවෙයි මේ පෞරාණික බෙර කවි වලින් නේද? හරියටම හරි. ඒ කියන්නේ මේක රහස් කේත වලින් කතා කරන භාෂාවක් වගේ. මම දැක්ක දකුම් අත් කියන කොටසේදී මුනි දෙවි රජගුරු වගේ වචන සෘජුවම බෙරෙන් උච්චාරණය කරනවා කියලා. ඔව්, ඒක ඇත්තටම විශ්මජනකයි. ඔවුන් අකුරුවල ශබ්දේ පාවිච්චි කරලා වචනාර්ථයෙන්ම ඉනම් බෙරෙන් කතා කරනවා. එක වාදකයෙක් මුනි කියලා බෙරෙන් රහස් කේතයක් ගැහුවම අනෙක් වාදකයාට පුරවන් වෙන්න ඕනේ ඒ කියපු දේ ශනිකව තේරුම් අරගෙන ඊට සරලන විදිහට කවියේ ඊළඟ පේළිය තමන්ගේ වාදනයෙන් පිළිදුරු විජිත දෙන්න. ඒක නම් ලේසි වැඩක් නෙවෙයි. මේක දුර්ලභ වෙන්න ප්‍රධානම හේතුවක් විදිහට දැක්වෙන්නේ අර ගුරු මුෂ්ටි කියන කාරණාව නේද? ඕ, තමන්ගේ පරම්පරාවෙන් ආපු රහස් බෙරපද අනිත් අය ඉස්සරහා ගැහුවොත් අනිත් අය ඒක ඉගෙන ගනීවි කියන බය ඒගොල්ලන්ට තියෙනවා. ඒ වගේම Tamanට අර රහස් කේතේ තේරුම් ගන්න බැරි වුණොත් අනිත් අය ඉස්සරහා අවමානයට ලක් වෙයි කියන බියක් තියෙනවනේ. අනිවාර්යෙන්ම. ඒක නිසා තමයි මේ චාරිත්‍රය අද වෙනකොට අතිශයින් දුර්ලභ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අද අපි මේ ගවේෂණය කළේ හුදෙක් පෙරපද සහ සාම්ප්‍රදායික නෙටුම් ගැන නෙවෙයි. කොහෙත්ම නෑ. මේක ශ්‍රී ලංකේ සංස්කෘතිය තුළ මනස ස්වපත් කරන්න සහ කොස්මික් ඉතිහාසය කතා කරන්න යොදාගත්තු අතිශය දියුණු සංකීර්ණ සංනිවේදන පද්ධතියක්. ඔව්, ඒක අපි අද දකින විදිහේ සරල සංගීතයක් විතරක් නෙවෙයි. ඒක ප්‍රායෝගික මනෝචිකිත්සාවක් වගේම ගැඹුරු දාර්ශනික අර්ථයක් ගැබ්වුණු ජීවමාන කලා මාධ්‍යයක්. ඇත්තටම මේක හරිම පුදුම සහගතයි. සවන් දෙන්නන්ට අවසාන වශයෙන් හිතන්න යමක් ඉතිරි කරලා අපි අද මේ ගැඹුරු ගවේෂණය නිමා කරමු නේද? ඔව්, හංග අදහසක්. පැරණි සමාජයන් Tamanගේ මනෝවිද්‍යාත්මක සුවය සහ ඓතිහාසික කතාන්තර මෙතරම් සංකීර්ණ බැරනාදයන් තුල ගබඩා කළා නම් අනාගතයේ දවසක මානව විද්‍යාඥයන් අපේ යුගයේ දිහා බලලා අපි නිතරම අහන අපේ කන් බිහිරි කරන නූතන සංගීතය හෝ ഘോഷාවන් ඇතුලේ අපේ මානසික පීඩාවන් මගහරව ගන්න අපි හදාගත්තු මොන වගේ රහස් භාෂාවක් හැංගිලා තියෙනව කියලා හොයාගනිවිද? ඒක නම් ඇත්තකම ගැඹුරින් හිතන්න ඕන කාරණාවක්. ඔව්, ඉතින් ඒ කුතුහලයත් එක්කම අපි අදට සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.